ඔයාට මේක ගොඩක් වැදගත් වේවි. පුරසාරම් දොඩනීම සහ නිහතමානී භාවය. ජීවිතයේදී අපට බොහෝ විට මිනිස්සුන් වර්ග දෙකක් හමුවේ. එක් වර්ගයක් තමන්ව ප්‍රදර්ශනය කරමින් පුරසාරම් දොඩන අයයි. තවත් වර්ගයක් නිහතමානීව සාවධානව ජීවිතය ගෙන යන අයයි. මෙම වෙනස තුළ ස්ථාවරත්වය සහ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ගැඹුරු නියමයක් සගවා ඇත. ගසක් ගැන සිතා බලන්න. ගසකට කොටස් දෙකක් ඇත. අපට පෙනෙන කොටස නම් අටු, පත්‍ර සහ මල්ය. අපට නොපෙනෙන කොටස නම් පස තුල ගැඹුරට පැවති මූලයයි. ගසක සැබෑ ශක්තිය තිබෙන්නේ එහි මූලයන් තුල බව සෑම කෙනෙකුම දන්නා කරුණක්. පුරාණ දර්ශන විද්‍යාව අනුව පෙනෙන කොටස යාන් ලෙසත් සගවා ඇති කොටස යින් ලෙසත් හැඳින්වේ. ස්වභාව ධර්මයේ නියමය ඉතා සරලයි. දෘಢව නාගිටි සිටින්න නම් ඇතුළත ඇති යින් කොටස පිටත ඇති යාන් කොටසට වඩා සෑම විටම ශක්තිමත් විය යුතුයි. පුරසාරම් දොඩමින් අතිශය ප්‍රදර්ශනශීලීව හැසිරෙන පුද්ගලයා තුළ යාන් අධිකයි. ඔවුන් අතිශය ශස්ත්‍රී අටු විහිදුවන නමුත් මූල පෝෂණය නොකරන ගසක් වන්නේ. මූල ගැඹුරු නොවී විට තද සුළුඟක් පවා ඔවුන් බිඳහෙලීමට ප්‍රමාණවත් වේ. පිටතින් ඔවුන් ඉතා බලවත් ආකර්ශනීය ලෙස පෙනේ. නමුත් ඔවුන් සමග කාලයක් ගත කළ විට ඔවුන්ගේ සම්බන්ධතා හිස් බවත් වෘත්තීය ජීවිතය ඉතා පහසුවෙන් කම්පනයට ලක්වන බවත් ඔබට පෙනෙනු ඇත. ඔවුන් පිටතින් පෙන්වන දෙය ඇතුළත තිබෙන සැබෑ ශක්තියට වඩා ඉතා විශාලයි. ඔබට පෙනෙන දේම ඔවුන් සතු සියල්ල වේ. ඒ නිසාම ඔවුන්ගේ මිත්‍රශයන් සහ වෘත්තීය ජීවිත බොහෝ විට දිගුකාලීන නොවේ. එයට වෙනස්ව නිහතමානී ගැඹුරු පුද්ගලයා තුළ යින් ශක්තිය බලවත්ය. ඔවුන් නිහඬවම තම මූල පෝෂණය කරති. නෛර්ත්‍යකත්වය, ප්‍රඥාව සහ ධෛර්යය. ගැඹුරු මූල තිබෙන නිසා ජීවිතයේ සුළුඟන් සහ කුණාටු මැදේවත් ඔවුන් දෘಢව නාගිටි සිටී. ඔවුන් තමන් ගැන වැඩි වශයෙන් කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂතාව, ගුණධර්මය සහ ඉවසීම වසර ගණනාවක් තුළ එකත ගත කළ අත්දැකීම් සහ අභියෝග හරහා මන්දගාමීව හෙළවේ. මේ අයයි දිගුකාලීන දේවල් ගොඩනගන අය. වෘත්තීන්, මිත්‍රශ්වයන්, පවුලන්. ඔවුන් පොරොන්දුවක් දුන්නා නම් එය ගැඹුරු විශ්වාසයට ලක් කළ හැක. එයට හේතුව ඔවුන්ගේ වචන ශක්තිමත් අභ්‍යන්තර මූලයකින් සහාය ලබන නිසාය. ඔවුන්ට පුරසාරම් දොඩනීමට අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් තමන් තුළම සම්පූර්ණ බවක් දැනෙන බැවින්. වටිනාකමක් දැනීමට වෙනත් අයගේ අනුමතය ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන් සම්බන්ධතා ගොඩනගන විට ඔවුන්ගේ ආදරය සත්‍ය. එය හිස් හුවමාරුවකින් නොව අවංක ආත්මයකින් උපදින ආදරයකි. ඔවුන් යමක් ගොඩනගන විට එය දෘಢ වේ. ප්‍රඥාව සහ නිහතමානී ධෛර්ය මත පදනම් වූවක්. එබැවින් ඔබ මනුෂ්‍යයෙක් ලෙස වර්ධනය වීමට කැමති නම් ඔබෙන් ඔබම මෙසේ අසන්න. අපි අපේ ශක්තිය වැය කරන්නේ අටු සහ පත්‍ර මතද නැතිනම් නිහඬවම අපේ මූල පෝෂණය කිරීමටද?